සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරි මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ රසම රස ස්නැක් එකක්. තේ බොන වෙලාවට, වැස්ස වෙලාවට. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ ස්නැක් එකට අවශ්‍ය ද්‍රව්‍ය. මේ ලුණු ගෙඩි අරන් මේ විදිහට රවුම් කපා ගන්නවා. ඔය විදිහට රවුම් වෙන් කරගන්න. එකින් එකට වෙන් කරගන්න පරිස්සමට රවුම් කැඩෙයි. ඔය තියෙන්නේ අපි කපාගත්ත රවුම් ටික. අපි පාන් පිටි අඬු කොප්ප භාගයක් ගන්නවා. කහ කුඩු තේ හැඳි කාලයි. මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සැර දාගන්න. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කෝන් ෆ්ලවර් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්න. අපි මේ බැටර් එකක් හදාගන්න යන්නේ. ඒ ටික ඔහොම ඔය විදිහට කලවම් කරලා වතුර ටික දාලා මිශ්‍රණයක් සාමාන්‍ය දියාළු මිශ්‍රණයක් හදාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ලුණු ඒ රවුම් අරගෙන බැටර් එකට දාලා ඊට පස්සේ බිස්කට් කුඩු වලින් ඔකට පාන් පිටිම ගන්නත් පුළුවන්. ඔය විදිහට තව දවට ගන්න. ඔය විදිහට ඔක්කොම රවුම් ටික දවටගෙන ඊට පස්සේ තියෙන්නේ අපිට බැද ගන්නයි. තෙල් ජාතියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත් වුණාම එකින් එකට දාගෙන රන්වන් පාට වෙනකන් බැද ගන්න. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.
හැමෝටම සුබ දවසක්. ඔන්න ඔය විදිහට ඔක්කොම බැද ගන්න.